අර අනිද්දා 6 ගන්න දිනවා වෑන් එකේ. ඉස්කෝලේ සර්ලා ළමයි ටිකක් යන්නේ. පරිස්සමට යන්න ඕන ගිය සැරේ වගේ ප්‍රශ්න නම් ඇති කරගන්න හදන්න එපා. කවුද ප්‍රශ්න ඇති කරගන්නේ? ළමයි ටික වාහනේට නගාගත්තට පස්සේ ගමන සතුටෙන් ගිහිල්ලා ගේ ළඟ බස්සනවා නම් ගෙනල්ලා තව මොන ප්‍රශ්නද? උඹලා කතාවට නම් ඔහොම තමයි කරු. මතකයිනේ ගිය සැරේ වෙච්ච වැඩේ. වෙන මිනිස්සු කෑවා බිව්වම් වගේ අපි කෑවා බිව්වම ගඳේ නෙමෙයි. අපි ගඳ දේවල් පාවිච්චි කරන්නේ නැහැ. දැන්වත් පිළිගන්නilla කරු. පේනවනේ බවදස්ස වෙච්ච අනතුරු උඹලා කියන පඬිතුකම් ගිහිලා තමයි උනේ. මිනිස්සු කී දෙනෙක් මැරුණාද? මේ කලිය නතර ගිහිලා වාහන හොදපන් හෙටත් උදේම ගමනක් යන්න දෙනවා. දැන් බොස්ට පේන්නේත් මාව නිකන් මඳු වගේද? බොස් ගමන යන්න කොල්ලා රෙඩි. නෑ කොහමද යන්නේ උඹ ගමන දැන් මොනවද බීලා ඉන්නේ? මම කිසි දෙයක් බීලා නැහැ. බීලා නැත්නම් වැනෙන්නේ? කොල්ලා වැනුණට ගමන කෙලින්. ගමන කෙලින් නෙමෙයි කරු. දෙන්නකෝ යතුර. උඹලා වගේ උන් තමයි බලපන් වාහන කීයක් මෙන්සල් පෙල්ලෙනවද? මිනිස්සු කී දෙනෙක් මැරෙනවද? ඔහොම වක්කිමකට වැඩ කරන්න එපා. උඹත් ඒ වාහනේ යන්න බෑ හයර. අර යන්නේ 30 කොල්ලමයි ටික. උඹලා වගේ බේබන්දර වාහන දීලා බෑ කරු. පොලෙන් ගෙදර මං යන්නම් හයරක. බෑ. බොස් ඉන්න ගෙදර ගෝලෙෝ ඉන්නේ ඒකට තමයි. පලයන් යන්න එකපාරක් කිව්වනේ. උඹලට වාහන දීලා වාහනත් වෙනද කරන්නද කියන්නේ?
ඔයාලා මේ ගස් අඳුරනවද? කියන්න බලන්න මොනවද කියලා. හොඳයි. එහා පැත්තේ ගහ. හොඳයි. මේ පැත්තේ ගහ. හොඳයි. ගොඩාක් හොඳයි ඈ. ඉතින් මේ ඔයගොල්ලෝ දන්නවද මේ ගස්වල තියෙන විශේෂත්වය? පොඩ්ඩක් පැහැදිලි කරන්න තියෙන්නේ. සර් කුඹුක් ගහ කියන්නේ දරුවෝ කුඹුක් ගහ ගැන ඔයාලා ඇත්තටම දන්නවද? කට්ටියකට මතකයි කට්ටියකට නෑ. කුඹුක් ගහ කියන්නේ පුතේ අපේ ලංකාවේ ජල පෝෂක ගහක්. ඇයිද එහෙම කියන්නේ කියලා දන්නවද? කුඹුගස් කැපුවම උල්පත් හිඳෙනවා. අන්න ඒ කියන්නේ ටීචර් කියලා දීපු පාඩම හොඳට මතකයි මගේ පුතාට. ඔව් ඇත්තටම මේ ගස් කැපුවම අපේ ජල පෝෂක ජල උල්පත් හිඳෙනවා. එතකොට අපේ ලංකාවේ කපන්න තහනම් කරලා තියෙන්නේ ඒ නිසා තමයි පුතේ. සර් තව තියෙනවා නම් කියන්න. හොඳයි ළමයි එහෙනම් මම ප්‍රශ්නයක් අහන්නම්. ජලාශිත හැදෙන සාක මොනවා හරි කියන්නකෝ බලන්න. සර් වැටගිය. හරි. කෙකෙඩිය. හොඳයි. හරි. හබරල. හබරල ඒවත් හැදෙනවා. ජලාශිත හැදෙන සාක වර්ග. සිනාවෙන්න යාළුවේ ඉන්නේ මොකද පාරුවේ මේ ලස්සන සොඳුරු ලෝකයේ ඉමු සතුටින් යාළුවේ
විශ්වයේ සබහා දහමේ ආශිර්වාදය ආකර්ෂණය සියලුම දෙනාට ලැබෙනවා. නමුත් සබහා දහමට අනුකූලව ධර්මිෂ්ඨව ජීවත් විය යුතුයි. ධර්මයේ යටපත් වෙලා මද්ද්‍රව්‍ය වලට මිනිස්සු ඇබ්බැහි වෙලා මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම අඩු වෙලා සංසාර චක්‍රය තුල මිනිස්සු අතරමං වෙලා අහෝ දෙවියනේ අද මේ දරුවාගේ ජීවිතේ නැති වෙන්නට තිබුණා. ධාර්මික රියදුරෙක් නැතිනම්, ධාර්මික ගුරුවරු නැතිනම් දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබෙන්නේ ධාර්මිකව ජීවත් වෙන මිනිසුන්ට පමණයි.